දාගබයි කියන සංකල්පය. ඉතින් ඒ ගමයි පන්සලයි වැවයි දාගබයි සංකල්පය හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට අදත් අපි අරන් ආවා විශේෂ වීඩියෝ එකක්. මේක අපේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ එන වටිනා සංකල්පයක් ගමයි පන්සලයි වැවයි දාගබයි. ඉතින් අපි ඉන්නේ මේ පුලියන්කාර වැව ඉස්මත්තේ. එතකොට මෙතනින් එහාට අපි අර දකින්නේ පුලියන්කාර පන්සල. ඒ වගේම තමයි මෙතන එහා පැත්තේ තියෙන පුලියන්කාරය අපේ ඉස්කෝලේ. ඉතින් ගමයි පන්සලයි වැවයි දාගබයි සංකල්පය එකට මුසු වුණු ලස්සන ගමක් තමයි මේක. අපි මේ දකින්නේ සුන්දර වෙල්යාය ගම් කපලා ළමයි තරුණියලා එහෙම යවනවා. ඉතින් ලස්සන හවස් වරුවක ගමක තියෙන දර්ශන තමයි අපි මේ දකින්නේ. එන්න ඉස්සරහට ගිහිල්ලා බලමු තව ටිකක්. මේ වගේ වාරි මාර්ගයේ විම කරලා අපි දායාද කරලා තියෙන්නේ අපේ ජීවන අවශ්‍යතා ජීවනෝපාය පහසු කරගන්න කෘෂිකාර්මික පද්ධතිය කරගෙන යන්න. ඉතින් ඒගොල්ලන්ට අපි දීලා මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය පිළිගන්න පුළුවන්. ඉතින් අපි මේ දකින්නේ පුලියන්කාර පන්සල. ඒ වගේම තමයි මේ වැව ඉස්මත්තේ මේ දකින්නේ පුලියන්කාර ඉස්කෝලේ. ඉතින් ඉස්සර අපේ මුතුන් මිත්තන් මේ සංකල්පය තමයි ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය. ඉතින් ඒ ගමයි පන්සලයි වැවයි දාගබයි සංකල්පය ඉස්මත් වෙලා පෙනෙන අවස්ථාවක් ඉස්මත් වෙලා පෙනෙන ගමක් තමයි මේ පුලියන්කාර ගම කියන්නේ. ඉතින් සුන්දර පරිසරයක් සුන්දර ගමක් අපේ මුතුන් මිත්තන් අපට දායාද කර වටිනා සම්පත් තමයි මේ වැව මේ පන්සල මේ පාසල. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට එනකම් මගේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. යාළුවොත් එක්ක බෙදා හදා ගන්න share කරන්න. ඉතින් ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.